හායි යාළුවනේ කොහමද ඔයාලට හැමෝම හොඳින්ද? ඔන්න මං අද අර බස්බූසා කියන කේක් එක හදන්න යන්නේ. ඒකට මේන් කිරි පැකට් ඒකේ ඉස්සෙල්ලා මම මේ ක්‍රීම් එක හදාගන්න යන්නේ. ඒකේ මැද්දට දාන්න. මේන් කිරි පැකට් දෙකක් ගන්නවා. මේ ගේමර් මේක සම්පූර්ණයෙන්ම ගන්නවා. මේ කුකින් ක්‍රීම් එක මේක සම්පූර්ණයෙන්ම දානවා ඒකට. මේ තියෙන්නේ නෙෂා. මේකෙන් මේස හැන්දෙන් හැඳි 4ක් පුරවලා දාන්න ඕනේ. එහෙනම් අපි මේ ක්‍රීම් එක හදාගන්න. ඔන්න එහෙනම් මම මේ ක්‍රීම් එක හදාගන්නයි යන්නේ. මේ වාදනයක් අරගෙන ඒකට අර කිරි දෙකම දැම්මම කඩලා දානවා. ඔන්න දැම්මම කිරි දෙකම දැම්මා. ඊට පස්සේ මම අර මේ සායිකෙන් හැඳි 4ක් දා ගන්නවා. 2යි 3යි 4යි. ඊට පස්සේ ඒක කැටි ගැහින්න දෙන්නේ නැතුව හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ගේමර් එකත් මේකට එකතු කරනවා. ඒකත් ඊට පස්සේ පොඩ්ඩක් හොඳට මේ ඩිස් එකෙන් කලවම් කරගන්නවා. මේක කැටි ගැහින්න දෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕනේ. අපි ඊට පස්සේ මේ කුකින් ක්‍රීම් එකත් ඒකට එකතු කරනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම සාමාන්‍ය මට්ටමට ගින්දර වැඩි කරගෙන කැටි ගැහෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕනේ. එහෙනම් අපි ඊගාවට මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න යමු. ඔන්න දැන් ක්‍රීම් එක හදමට හරියාගෙන එනවා. මේක කැටි ගැහෙන්න දෙන්නේ නැතුව හොඳට මෙහෙම කලවම් කරගන්න. මෙන්න මේ විදිහට ක්‍රීම් එක මෙහෙම ඇල්ලුවාම මෙහෙම කැඩි කැඩි වැටෙන විදිහට තියෙන්න ඕනේ. දැන් එහෙනම් ක්‍රීම් එක හරි. එහෙනම් යාළුවනේ අපි ඊගාවට මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න. ඉතින් යාළුවනේ ඊගාවට අපිට ඕන කරනවා මේකේ මේ කේක් එක හදාගන්න අමුද්‍රව්‍ය ටික මේ සීනි. මේ කියන්නේ කිස්මීට් කියලා. ලංකාවේ නම් රුලම් පිටි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පොල් කුඩු. මෙහි තියෙනවා පොල් කුඩු ඔය පැකට් කරලා. වේලලා වගේ පැකට් කරලා. මේ තියෙන්නේ එනසාල් කුඩු පොඩ්ඩක්. මේ යෝගට් එකක්. මේ තියෙන්නේ එළවලු තෙල් ඕනි මේකට. මේ තියෙනවා බිත්තර ගෙඩි 3ක් ඕනි. මෙතන තියෙනවා බේකින් පවුඩර් මේස හැන්දක්, වැනිලා තේ හැඳි භාගයක් තියෙනවා.
එහෙනම් ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට දැන් ඊගාවට ඕන කරන්නේ. අපි එහෙනම් ඊගාවට යන් මොනවාද කරන්න ඕනි කියලා බලන්න. ඔන්න මම දැන් අර බිත්තර ගෙඩි තුන වෙන වෙනම කඩලා භාජනයකට දාගත්තා. මොකද එකටම දාගත්තොත් හදිසියේ නරක් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අර ඔක්කොම වීසි කරන්න වෙනවනේ. ඒ හන්දා ගොඩක් දුරට මෙහෙනම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් බිත්තර ඊට පස්සේ මම ඒක දැම්මේ භාජනයට එකතු කරා. ඊට පස්සේ මේ බිත්තර ටික හොඳට ගා ගන්න ඕනේ. මේ යෝගට් එක තියෙනවානේ. දැන් මේ යෝගට් එකත් මේකට එකතු කරනවා. මොන මම දැන් යෝගට් එක මේකට එකතු කරලා තියෙන්නේ. දැන් ඒකත් මෙහෙම කලවම් කරලා ඒ යෝගට් කෝප්පෙම තමයි තෙල් භාගයක් මේකට එකතු කරනවා. මේ එනසාල් ටිකත් එකතු කරනවා. ඊට පස්සේ මේ ඔක්කොම එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ දැන් ඒ යෝගට් කෝප්පෙම සීනිත් එකක් මේකට එකතු කරනවා. එකතු කරලා ඒ ටිකත් හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අර රුලන් පවුඩර් එක තියෙනවනේ. ඒකෙන් මේ යෝගට් කෝප්පෙම දෙකක් මේකට එකතු කරන්න ඕනේ අපි. එහෙනම් අපි යන් ඊගාවට මොකද කරන්න ඕනේ කියලා බලන්න. ඊගාව පියවර. ඔන්න ඒ යෝගට් කෝප්පෙම රුලන් පවුඩර් එකෙන් එකක් දැන් මම එකතු කරා. තව එකක් මේකට එකතු කරන්න ඕනේ. ඔන්න එහෙනම් අනිත් එකත් මේකට එකතු කරනවා. එකතු කරලා මේක ආයෙ අපි කලවම් කරගන්නවා හොඳට. ඊට පස්සේ අපි යන් ඊගාවට මොකද කරන්න කියලා බලන්න. ඊට පස්සේ ඔන්න ඒ වගේම ඒ යෝගට් කෝප්පෙම අර පොල් කුඩුත් එකතු කරගන්නවා ඒකට. මේ වේලපු පොල් තියෙනවා. මේකට ඉතින් ප්‍රෙස් පොල් දානවා නම් හොඳයි. ඒවා ඉතින් අපිට මෙහි නෑනේ. ඒ හන්දා ඔන්න ඒකත් එකතු කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ බේකින් පවුඩර් ටික. ඒ ටිකත් එකතු කරගන්න. මේ තියෙන්නේ වැනිලා. ඒ ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්න. ඔන්න දැන් මේක තමයි අපි කේක් එක හදාගන්න යන තැටිය. මෙහි තියෙනවා මේකට මෙහෙනම් කියන්නේ හැද්දා කියලා. මේක රට කජු වලින් තමයි මේ ක්‍රීම් එක හදලා තියෙන්නේ. අපි මේ තැටියේ අඩියට මේන් ටිකක් ගා ගන්න ඕනේ. හොඳට මේ තැටියේ මේන් ටිකක් තවර ගන්න ඕනේ. මේක වටේම තවර ගන්න ඕනේ. අපි එහෙනම් ඊගාවට යන් ඊගාවට මොනවාද කරන්න තියෙන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් මම මේ භාජනේ හොඳට අර මේ රට කජු වල තෙල් එක හොඳට තවරගෙන තියෙන්නේ.
ඊට පස්සේ මේ පසුබූස මිශ්‍රණයෙන් ටිකක් අපි අඩියට දානවා ගානට. ගානට මෙන්න මේම හදලා මේක වටේටම මේක දාන්න ඕනේ. ඊට පස්සේ අපි ඊගාවට මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න. ඔන්න යාළුවනේ මම දැන් ගානට මේ තැටිය වටේටම මේ විදිහට මේ බසුබෝස ක්‍රේක් මිශ්‍රණයෙන් දාගෙන තියෙනවා. දැන් ඊට පස්සේ අර අපි කලින් හදාගත්ත ක්‍රීම් එක තියෙනවානේ. ඒ ක්‍රීම් එක දානවා ඊට පස්සේ තට්ටුවක්. ඒකත් මේ වගේ දාලා ගානට රවුමට ඔක්කොම ටික ගානට රවුමට දාගන්න ඕනේ හැම තැනටම. ඔන්න දැන් මං ගානට ඒ ටික වටේටම දාගෙන තිනවා. ඊට පස්සේ මම මේ මෙතන පොඩි ඉඩක් ඉතුරු කරලා තියෙන්නේ. පොඩි අය කන්න කැමති මෙහි තියෙනවා මේ නියුටෙලා කියන චොක්ලට් එක. ඒකෙන් මම මෙතෙන්ට ටිකක් දානවා. ඒ පොඩි අයට කන්න. ඒගොල්ලෝ පොඩි අය කන්න කැමතිනේ ඒක. මේකෙන් ටිකක් මෙතෙන්ට දාලා ඒකත් ගානට මේවා කරගන්න ඕනේ. ඔන්න ඉතින් දැන් යාළුවනේ මම මේ නියුටෙලා චොක්ලට් ටිකත් ඒ පැත්තට දාගත්තා. එහෙම චොක්ලට් නැත්තම් මේ සම්පූර්ණටම මේ ක්‍රීම් එක දාන්න පුළුවන්. එහෙම මොකොත් කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම ආය අර ඉතුරු පසුබූස මිශ්‍රණය තියෙනවනේ අර කේක් මිශ්‍රණය. ඒ මිශ්‍රණය මේකට උඩින් දාලා ඒකත් මේ වගේ වටේටම ගානට තුනී කරගන්න ඕනේ. එහෙනම් ඊගාවට මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලන්න යාළුවනේ. ඔන්න ඉතින් දැන් බස්බෝසයිකේ කැටියට සම්පූර්ණයෙන්ම දාලා ඉවරයි ඔක්කොම ටික. දැන් ඉතින් මම මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් oven එකේ දාලා බේක් කරගන්න ඕනේ. එහෙනම් අපි මේක oven එකට දාන්න. ඔන්න මම oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10කට කලින් රත් කරගෙන තියෙන්නේ. oven එකේ මෙන්න මේ ගානට තමයි බසබෝස කේක් එක හදනකොට මේ භාජනයේ තියන්න ඕනේ. එහෙනම් ඉතින් අපි ඒක ඔන්න එහෙනම් මම මේක oven එකට දැම්මා. දැන් ඉතින් මේක විනාඩි 45ක් අපි බේක් කරගන්න ඕනේ. මෙතනින් තියාගන්න විනාඩි 45ක් එලාම් එක. එහෙනම් යාළුවනේ අපි ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ හොඳයි නම් බලන අය මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබර්ස් කරන්න. එහෙනම් ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් ඉන්න. එහෙනම් බුදු සරණයි. ඔන්න යාළුවනේ විනාඩි 45කට පස්සේ බසබෝස කේක් එක. ඒකට උඩින් දාන්න ඕනි පැණි එකක්. ඒක මං ඊයේ හැදුවා. ඊයේ හදාගත්ත පැණි එක. ඒක මම මේක හදාගන්නේ වතුර කෝප්ප එකමාරකට වතුර කෝප්ප දෙකකට සීනි කෝප්ප එකමාරක් දාන්න ඕනි. අර අපි ඔය තේ බොන ටී කප් තියෙන්නේ. අන්නේ ටී කප් එකකින්. ඒකට තව මේ සුවඳ ගහන්න මෙහි තියෙනවා මල් වලින් එන වතුර එකක්. ඒකෙන් මෝඩියකුත් දානවා. ඊට පස්සේ තව මේකට දානවා සාප්‍රාන් ටිකක් දානවා. දාලා ඉවර වෙලා මේක හොඳට මේ නිකන් කැඩි කැඩි වගේ යන විදිහට පැණි එක මේ රත් වෙන්න දෙන්න ඕනි. හොඳට උණු වෙන්න ඕනි මේ පැණි එක. ඔන්න එහෙනම් දැන් මේ පැණි එක දානකොට පැණි එකත් රස්නෙන් තියෙන්න ඕනි. කේක් එකත් මේ oven එකෙන් බාපු ගාම මේ පැණි එක වටේටම දාගෙන යන්න ඕනි. මෙහෙම.
එතකොට හොඳට පැණි එක මේකට උරා ගන්නවා යාළුවනේ ඉතින්.